හරි. අපි මේ වීඩියෝ එකෙන් බලමු ඔයගොල්ලොන්ගේ ඔයගොල්ලෝ one pay account එකක් හදාගන්න යද්දී ඔයගොල්ලෝගේ business registration එකක් නැතුව one pay account එක හදාගෙන යද්දී ඔයගොල්ලන්ට one pay එකෙන් එවන sign document. ඒ කියන්නේ ඔයගොල්ලෝ individual විදිහට one pay payment gateway එකක් ගන්න register වෙද්දී one pay එකෙන් ඔයගොල්ලන්ට එවන sign document කොහොමද sign කරන්නේ කියන එක. ඉස්සෙල්ලාම බලුවහම මේ විදිහට email එකක් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ document ටික යවුවාම ඔයගොල්ලන්ට මේ විදිහට email එකක් හම්බ වෙනවා sign කරන්න අවශ්‍ය document ටික. මේකේ මුලින්ම ගත්තාම මේ details ටික ඔක්කොම දාලා තියෙනවා. මේ details ටික බලුවහම මේගොල්ලෝ ඒවල තියෙන sign කරන්න අවශ්‍ය document ටික ඔයගොල්ලන්ට තනියම කිසි ප්‍රශ්නයක් නැතුව sign කරන්න පුළුවන්. අපි බලමු මේ විස්තරාත්මකව කොහොමද මේ document ටික sign කරන්නේ කියන එක. ඉස්සෙල්ලාම ගත්තාම මෙතන තියෙනවා document දෙකක්, PDF file දෙකක්, එකක් agreement එක සහ application එක විදිහට. අපි ඉස්සෙල්ලාම බලමු application එක. application එක ඔයගොල්ලන්ට pages 3කින් සමන්විත document එකක් හම්බෙන්නේ. මේකේ පළවෙනි පිටුවේ sign කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ මේ document එවන්නේ අවශ්‍ය කරන ඔයගොල්ලෝගේ details ඔක්කොම fill කරලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ document වල sign මේ fill වෙන්න අවශ්‍ය ඔක්කොම details ටික fill කරලා තමයි ඔයගොල්ලන්ට sign කරන්න මේ document එක එවන්නේ. එතකොට මේකේ පළවෙනි තැන page එකේ මුකුත් sign කරන්න දෙයක් නැහැ. දෙවෙනි page එකේ තියෙනවා පහළට වෙන්නේ signature of the merchant කියලා. මෙතන sign කරන්න අවශ්‍යයි. මෙතන ඔයගොල්ලන්ගේ sign එක දාන්න. ඊට පස්සේ ආපහු තුන්වෙනි පිටුවේ boxes වගේක් තියෙනවා. මේකේ පළවෙනි box එකේ විතරක් sign කරන්න. එතකොට ඒ document එක sign කරාම document එකේ තැන් දෙක sign කරාම application එක complete. ඊට පස්සේ agreement එක. agreement එකේ ඔයගොල්ලෝගේ details ටික ඔක්කොම fill කරලා තමයි ඒගොල්ලෝ එවන්නේ. ඒකෙත් තනි page එකක් විදිහට මේ agreement එක තියෙන්නේ. මෙතන තියෙනවා link එකක් විදිහට details ඔක්කොමත්. ඊට අමතරව මෙතන පල්ලෙහා තියෙනවා signature of the merchant කියලා. මෙතන ඔයගොල්ලන්ට sign කරගන්න පුළුවන්. මෙතන sign කරලා ඒගොල්ලන්ට යවුවාම හරි. එතකොට application එක agreement එක ඔයගොල්ලන්ට මේ විදිහට sign කරන්න පුළුවන්. මේක ගැන තව පොඩි විස්තරයක් කරොත් මේ document දෙකම අනිවාර්යයෙන්ම physical කියන්නේ print out එකක් අරගෙන තමයි ඔයගොල්ලෝ sign කරන්න අවශ්‍ය. මොකද මොගොල්ලන්ට මේක document digital විදිහට sign කරන්න බෑ. මේක පැහැදිලිවම මෙතන කියලා තියෙනවා digital signatures accept කරන්න නැහැ කියන එක. මොකද මේගොල්ලෝ බැංකුවට යවලා තමයි මේ ටික approve කරන්නේ. banking digital signatures accept කරන්නේ නැහැ. එතකොට මේක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කලර්ස් ගන්නත් පුළුවන් ඕගොල්ලන්ට කැමති නම් නැත්නම් black and white print out එකක් අරගෙන sign කරන්න පුළුවන්. black and white print out එකක් විදිහට sign මේ print out එක අරගෙන ඕගොල්ලන්ට අර තැන් වල sign කරලා ඒකේ soft copy එක scan කරලා soft copy එක මේ email එකට reply එකක් විදිහට දාන්නත් පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝගේ relationship manager WhatsApp කරන්නත් පුළුවන්. ඒ විදිහට submit කරාම ඔයගොල්ලන්ට වැඩ ටික හරි. ඊට අමතරව තව විස්තර බැලුවොත් මේ email එකේ කියලා තියෙන විස්තර බැලුවොත් මෙතන පළවෙනි point එක විදිහට application එක sign කරන විස්තරය තියෙනවා. ඒතර ඒක හරි. ඊට පස්සේ agreement එකේ තියෙනවා agreement එක sign කරන්න අවශ්‍ය කොහොමද කියන එක. ඊට පස්සේ තුන්වෙනි point එකෙන් KYC details වගේක් මේකල කියලා තියෙනවා. KYC details කිව්වම මෙතන income ඊට පස්සේ sources කොහොමද කියන එක. මෙතන මේ KYC details කියන්නේ මේ application එකේ. application එකේ තියෙනවා දෙවෙනි පිටුවේ monthly income business income එක කොහොමද ඒක source එක කොහොමද කියන එක. මේ තැන් වලට ඔයගොල්ලෝ ටික් එකක් දාන්න විතරයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ තුන්වෙනි point එකෙන් කියලා තියෙන KYC details ටික complete කරගන්න පුළුවන්. ඊට අමතරව ඒගොල්ලෝ කියලා තියෙනවා complete website. ඒ කියන්නේ මෙහෙමයි. ඔයගොල්ලෝගේ document එක sign කරලා යවද්දී one pay එකෙන් එක බැංකුවට දාලා approval එකක් ගන්නවා. ඒතර ඔයගොල්ලෝගේ sign කරපු document එක්කම ඒගොල්ලෝ ඔයගොල්ලෝගේ website එක හරි social media link එකක් යවනවා බැංකුවට. බැංකුවෙන් review කරනවා අනිවාර්යයෙන් මේ website එක හරි ඔයගොල්ලෝගේ social media link එක. එතකොට ඒ බැංකින් බලන අත්‍යවශ්‍ය details ටිකක් තියෙනවා. පළවෙනි එක විදිහට ඔක අපි ගමු about us එක. ඔයගොල්ලෝ site එක about us එක තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඊට පස්සේ terms and conditions කියන්නේ policy ටික. refund policy, privacy policy, terms and condition කියන දේවල් ටික site එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊට අමතරව contact us එක. contact us එකේ ඔයගොල්ලන්ගේ contact number එක, email address එක, business location එක තියෙන්න ඕනේ. ඊටත් අමතරව ගත්තාම අපිට තව කියන්න පුළුවන් ඔයගොල්ලන්ගේ actual product and prices. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ඇත්ත වශයෙන්ම ඔයගොල්ලෝ sell කරන product එක හරි service එක හරි සහ ඒවේ prices site එකේ තියෙන්න ඕනේ. සමහර විට ඔයගොල්ලන්ගේ site එක complete නැති හින්දා ඔයගොල්ලෝ dummy product සහ prices දාලා තියෙන්න පුළුවන්. ඒ විදිහට තියෙන්න බෑ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ site එක complete කරලා තියෙන්න ඕනේ. ඒ විදිහට මේ document ටික හරි. ඊට පස්සේ කියනවා other document. ඕගොල්ලෝ document එක one pay එකට යවද්දී මොනවා හරි document වල අඩුපාඩුවක් තිබුණා නම්, ඒ කියන්නේ bank statement එක අඩුවෙන් යවලා තියෙන්න පුළුවන්, නැත්නම් වෙන document එකක් අඩුවෙන් යවලා තියෙන්න පුළුවන්. එතකොට මොනවද මේ other document කියන විස්තර ටික මෙතන තියෙනවා. එතකොට මේ ඔක්කොම details ටික one pay එකට ඔයගොල්ලෝ submit කරාම ඔයගොල්ලන්ට ඉක්මනින් approval එක ගන්න පුළුවන්. ඒ විදිහට මම මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා.
මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ගොඩක් සපෝටිව් ඩීටේල්ස් ටිකක් දැනගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඔයගලන්ට සුබ දවසක්. OnePay භාවිතා කරන ඔබට අත්‍යවශ්‍ය කරුණු රැසක් මෙම channel එකෙන් ඔබට ගෙන එන නිසා මතක ඇතුව මෙම channel එක subscribe කරලා bell icon එක click කරන්න.